කැමරාවෙන් පින්තූර ගන්නකොට අපි දන්නවා ඒකේ කාචය තමයි ප්‍රධානම චරිත රඟපාන්න කියලා. එතකොට මේ කාචය භාවිතා කිරීමේදී තව අපි පුංචි උපාංග එකත් එක්ක පාවිච්චි කරනවා. ඒකේ වැදගත්ම එක තමයි ලෙන්ස් හුඩ් කියන එක. ලෙන්ස් හුඩ් එක තියෙන්නේ කැමරා කාචයට ඉස්සරහින් සවි කරන්න. ඒක බොහෝ වෙලාවට අපිට කැමරා ලෙන්ස් එකත් එක්ක හම්බ වෙන්නේ නැහැ. මිලදී ගන්න තමයි වෙන්නේ. එතකොට මේ මිලදී ගත්තාම ඒක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ වගේ බැරල් ටයිප් එකක් තියෙනවා. අනිත් එක මේ වගේ ෆ්ලවර් පෙටල් එහෙම නැත්නම් මල් පෙත්තක් වගේ හැඩේ තියෙන ලෙන්ස් හුඩ් එකක් තියෙනවා. ලෙන්ස් හුඩ් එකෙන් කරන ප්‍රධානම කාර්යය තමයි ලෙන්ස් හුඩ් එක සවි කරාම අපි මෙහෙම බාහිරින් එන ආලෝකයක් ලෙන්ස් එකට වැටුනහම කෙලින්ම ඒක ඒ ආලෝකය වෙනමම නාභිගත වෙලා අපේ පින්තූරේ මත ලොකු ආලෝක ලපයක් හදනවා. අපි ඒකට කියන්නේ ෆ්ලෙයාර් වෙනවා කියලා. දිදිලීමක් සිද්ධ වෙනවා. අන්නේ ෆ්ලෙයාර් එක වළක්වන්න තමයි කාචයට වැටෙන ඍජු ආලෝකය වළක්වන්න මේ ලෙන්ස් හුඩ් එක අපි පාවිච්චි කරන්නේ. ඔබට දැන් පේනවා මේ කාචයට වැටෙන ආලෝකය අපිට ලෙන්ස් හුඩ් එක නිසා මේ කෙලින්ම අපිට ඒක කපා හැරලා අපිට පින්තූර ගන්න පුළුවන් කියලා. එතකොට අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රධානම වාසිය. එතකොට ලෙන්ස් හුඩ් එකක් හැබැයි සවි කිරීමේදී ප්‍රයෝජන කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ලෙන්ස් එකට ආරක්ෂාව සැපයීම. එතකොට මේ ලෙන්ස් එක වාරි වැදුනත් කෙලිම වදින්නේ ලෙන්ස් හුඩ් එකේ. එතකොට ලෙන්ස් එකට හානි වෙන්නේ නැහැ. දැන් මේ වගේ කාචයක දැන් මේක තියෙන එක්ස්ට්‍රීම් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක්. මේ එක්ස්ට්‍රීම් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක මේ කාචය ඔබට පෙනෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මතු පිට ඉස්සීලා මෙම කර්ව් එක ලොකුවට තියෙනවා කියලා. එතකොට මේක ලෙන්ස් හුඩ් එක ගැලවුවොත් අනිවාර්යයෙන් මේ ලෙන්ස් එක බිම වදිනවා. ඔයාලා අපි මෙහෙම තිබ්බොත් අනිවාර්යයෙන් ඒ තියෙන මතු පිටේ වදිනවා. එතකොට ලෙන්ස් එක හීරෙනවා. ලෙන්ස් එක ඩැමේජ් වෙනවා. එතකොට ලෙන්ස් හුඩ් එකකින් කරන්නේ පළවෙනියෙන් ලෙන්ස් එකට ආරක්ෂාව සැපීම. දැන් මේක මේ මේසයක් උඩ තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මෙහෙම ලෙන්ස් එක බය නැතුව අනිත් පැත්ත හරවලා තියන්න පුළුවන්. ඒතකොට ලෙන්ස් එකට වදින්නේ නැහැ. ඊළඟට මේකේ මේ ෆ්ලවර් පෙටල් හැඩේ තියෙන්නේ මේ ලෙන්ස් හුඩ් එකේදී බැරල් ටයිප් එකක් අපිට පාවිච්චි කරන්න බෑ. වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකේ. මොකද ලෙන්ස් හුඩ් එකත් පින්තූරයට පේනවා. ඒ නිසා එහෙම නොපෙනෙන මට්ටමට කපලා තමයි ඩිසයින් එක හදලා තියෙන්නේ. ඒතකොට ලෙන්ස් හුඩ් එකකින් කරන කාර්යභාර අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේම ලෙන්ස් හුඩ් එක නිවැරදිව සවි කරන්නත් අපි දැනගෙන ඉන්න ඕන. ලෙන්ස් හුඩ් එක අපි සල්ලි දීලා ගන්න පාවිච්චි කරන්න. ඒක මේ වැරදියට අනිත් පැත්ත හයි කරලා තියාගෙන පින්තූර ගන්න නෙමෙයි. මොකක් අය මම දැකලා තියෙනවා. බහුතරයක් දෙනා පින්තූර ගැනීමේදී මෙම ලෙන්ස් හුඩ් එක වැරදි පැත්තට හයි කරන් තමයි පින්තූර ගන්න. එතකොට මොකද වෙන්නේ? බැරි වෙලාවට අපිට මැනුවල් ෆෝකස් කරන්න සිද්ධ වුණොත් එහෙම කීයටවත් මැනුවල් ෆෝකස් කරන්න බෑ. මොකද ඒක තියෙන්නේ මේක ඇතුලේ. ඒ නිසා ලෙන්ස් හුඩ් එකක් පාවිච්චි කරන්න, ඒක දැනගෙන පාවිච්චි කරන්න, ඒක නිවැරදිව පාවිච්චි කරන්නත් ඉගෙන ගන්න.